සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න හදන්නේ මම හිතනවා ඔයගොල්ලන්ට මෙතෙක් මම ගෙනාවු වීඩියෝස් වලට වඩා වෙනස් දේවල් ටිකක් අද ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් ලැබෙයි. ඉතින් මම හැමදාම ඔයගොල්ලන්ට වීඩියෝස් වලදී මම මතක් කරනවා මේ සයිකොලොජි සම්බන්ධව මේ රුලේට් හෝ ගැම්බලින් වලට සම්බන්ධ කුමක් හෝ ක්‍රීඩාවක් කරද්දී සයිකොලොජි සම්බන්ධ මම ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ෂෙයා කරලා තිනවා. අද දවසේදී මම මේ වගේ දේවල් ෂෙයා කරනවා. ඒ වගේම අපි වීල් වලට ගිහිල්ලා රුලේට් වීල්ස් වලට ගිහිල්ලත් අපි මේ දේවල් වල තියෙන විශේෂ දේවල් කතා කරමු. වෙලාවත් තිබුණොත් අපි ප්ලේ කරමු. අපි හැමදේම කරමු මේ වීඩියෝ එකේ. ඉතින් ඉන්නේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා හෝ මේ රුලේට් කියන විෂය ඇතුලේ මේකට කැමැත්තෙන් මේක ගැන හොයන ඉන්නේ එක්කෙනාද දෙන්නද තුන් දෙනාද ගැටලුවක් නැහැ. ඒ කෙනාට මේක වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මම මේ වීඩියෝ එක මම ඉන්ද්‍රයිලාට මේ වීඩියෝ එකක් දාන්නේ. මොකද එක්කෙනෙක් හරි ඉන්නවනම් වීඩියෝ බලාපොරොත්තු වෙන ඔහුට හෝ ඇයට මේ වීඩියෝ වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරිද? ඉතින් කියන්න තියෙන්නේ මේකයි. හරිද? මම මේ දාන වීඩියෝස් ඔයගොල්ලෝ එඩියුකේෂනල් වීඩියෝ එකක් විතර අනිවාර්යයෙන්ම දකින්න සහ මම මේ විදිහට තමයි මේ වීඩියෝස් මම ඔයගොල්ලන්ට කරන්නේ. මේක එඩියුකේෂනල් පමණයි. හරිද? එතකොට මේක ඇතුලේ කිසිම විදිහකින් මම ඔයගොල්ලන්ට කියන්නේ ස්ට්‍රැටජි ට්‍රික්ස් මේ නම්බරය මේ නම්බරේ වෙට් කරන්න මෙහෙම වුණොත් මෙහෙම කරන්න ඒවා මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්නේ නැහැ. හරිද? ඒකට හේතුව තමයි එහෙම දෙයක් නැහැ මේක ඇතුලේ. මම ඊට කලින් කරලා තියෙන වීඩියෝස් බලන්න පුළුවන් පහලට ඒ වගේත් මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා නම් යම්කිසි ස්ට්‍රැටජි මොනවා හරි කියලා දෙනවා නම් ඒව ඇතුලේ මම කියලා තියෙනවා මේ වගේ ස්ට්‍රැටජිස් ඔයගොල්ලෝ යූස් කරනවා නම් මේවා දීර්ඝකාලීන නැහැ. මේවා తాවකාලිකයි. මෙන්න මේ වගේ තැන් වලදී නවත්තන්න ඕනි. මේ වගේ තැන් වලදී ජයග්‍රහණ මේ අවස්ථා ගානින් ජයග්‍රහණය આવොත් නවත්තන්න ඕනි. මෙතනදී ප්‍රොෆිට් එක આવොත් නවත්තන්න ඕනි. ස්ටොප් ලොස් කොහොමද ඒවා කියලා දෙනවා. ඒතකොට දීර්ඝකාලීන ජයග්‍රහණ කරනවා නම් ඔයාට මේක ඇතුලේ ගොඩාක් දේවල් ඔයාට ස්ටඩි කරන්න වෙනවා. ඒවා මොනවද කියලා මම යම්කිසි පැහැදිලි කිරීම කරලා තියෙනවා පෙර වීඩියෝස් වල. අද දවසේදී මම ඔයගලන්ට කියන්න ගොඩක් දේවල් මම ඔයගලන්ට ෂෙයා කරන්න හිතන් ඉන්නවා අද දවසේදී මේ වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එක ලෙන්ත් එක කියන්නේ වීඩියෝ එකේ කාලය ගැටලු නැති ඉවසීමෙන් වීඩියෝ බලන්න පුළුවන්. මේ දේවල් වලට හරියට ફોකස් එකක් දෙන්න පුළුවන් කෙනෙක් විතර මේක බලන්න. නැත්තම් මම හිතන්නේ අර එහෙම නැති කෙනෙක්ට මේ වීඩියෝ එකේ වැදගත්කමක් නැහැ. ඒ කියන්නේ ඔයා කියන්නේ తాවකාලික විදිහට මේක ජයග්‍රහණ ප්‍රොෆෙෂනල් ගැම්බර් කියන විතර නැතුව නිකන් අර කීයක් හරි හොයාගන්න ගෙන්තන ඉන්නවනම් මම හැමදාම කියනවා වගේ ඒ වගේ කෙනෙක්ට මේක වැදගත් වෙන්නේ නැහැ. මොකද මේ এডুকেෂනල් වීඩියෝස් නිසා. හරිද? හරි ඉස්සෙල්ලාම ඔයගලන්ට මම අද කියන්නම් දැන් මේකේ ඇයි දිනන්න බැරි ඔයගලන්ට. දැන් හොඳටම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයා හොඳට බලන්න ඔයා දිනන කෙනෙක් නම් ඔයා දවස් කීයක් දිනලා ඇද්ද? ඒ දිනපු ඔක්කොම එක දවසකට ලොස් වෙලා ඇති නේද ඔයාට ගොඩක් වෙලාවට. බොහෝ දුරට ඒක නෙවෙන්නේ. කියන්නේ ඔයාගේ කිසිම මොකුත් විශේෂයක් නැහැ. ඔයා මේක ඇතුලේ මේ ගේම් එක ફોකස් කරන්නේ නැහැ. හරිද? ඔයා කෙලින්ම මොකක් හරි වීඩියෝ එකකින් හරි නැත්නම් කාගෙන් හරි දැක්ක මොකක් හරි ස්ට්‍රැටජි කියන එක යූස් කරලා නැත්නම් අර නම්බරේට අපස මේ නම්බරේ කියලා ඒ වගේ තමයි හැමදාම කරන්නේ. ඉතින් බෑන්ක් රෝල් එක වායේ ලොකු ගාණක් තියෙන කෙනෙක් නම් සමහර ලාවට ඔයා හිතනවා ඇති ඔයාට පුළුවන් කියලා. හරි මතක තියාගන්න බොහෝ දෙනෙක් හිතනවා බැලන්ස් එක කියන්නේ ලොකු බැලන්ස් එකක් තියෙනවා නම් මේක වින් කරන්න පුළුවන් කියන දේ තමයි බොහෝ පිරිස ඉන්නේ. හරිද? කියන මුදල් අරගෙන આવොත් ඔයාට දිනන්න පුළුවන් කියලා තමයි ඔයා හිතන්නේ. හරිද? හැබැයි එතනදි වෙන්නේ මතක තියාගන්න. ඔයා මුදල් ලොකු ප්‍රමාණයක් අරගෙන ආපු ගමන් ඒකෙදි ඔයාට ඔයාගේ හිතට මුදල් ආකර්ෂණය කියන්නේ ඔයා හිතනවා ලොකු මුදලක් දැන් තියෙනවා ඒක නිසා ලොස් වෙන්නේ නැහැ කියන මතය තමයි ඔයා කරන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ ඒක ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. බැංක් රෝල් එක ඩවුන් වෙද්දී ස්ට්‍රෙස් එක වැඩි. හරිද? හැබැයි ඔයා පොඩි බැලන්ස් එකකින් ආවට පස්සේ එතකොට තමයි ඔයාට මේක ෆෝකස් ප්ලේයක් කරන්න පුළුවන්. පොඩි බැලන්ස් එකක් තියෙද්දි. ඉතින් මම කියන්නේ බැලන්සින් කියන්නේ බැංක් රෝල් එක සම්බන්ධව කතා කරනවා නම් මගේ උත්තරේ තමයි ඔයා ලොකු බැලන්ස් එකක් දාගෙන මේකට එන්න එපා. පුංචි බැලන්ස් එකක් දාගෙන එන්න. ඊළඟ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ගොඩක් අය දැන් ඔයගොල්ලෝ දැන් YouTube වල වීඩියෝස් YouTube තියෙන වීඩියෝස් වෙන්න පුළුවන් ලංකාවේ හෝ වෙනත් රටක වීඩියෝ බලුවත් ගොඩාක් වීඩියෝස් වල කියන දේක් තමයි මේ ගැම්බලින් කරනවා නම් වින් එකක් ගත්ත ගමන් විත්ඩ්‍රෝ ගහ ගන්න. තියාගෙන ඉන්න එපා. වින් කරොත් විත්ඩ්‍රෝ එකක් දාගන්න වෙලම. ඉතින් ගොඩාක් කට්ටිය කරන දේක් තමයි මේක. ඒ කියන්නේ
එදා වින් කරපු ගමන් වින් කර ගමන් ටක් ගාලා විද්‍රෝ ගහනවා ඒ සම්පූර්ණ සල්ලි ටික විද්‍රෝ කරනවා ඊට පස්සේ ආයෙ ඩිපොසිට් එකක් දාන කරනවා ඒක බොහෝ දෙනෙක් කරන දෙයක්. එතකොට ඒකේ රීසන් එක කියන කට්ටිය දැන් ඒකට හේතුව මොකද්ද? හේතුව විදිහට ගොඩක් අය වීඩියෝස් වල කියන්නේත් නැත්තම් ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා කියන්නේ මේක එහෙම කරන්න කියන්නේ නැත්තම් ඔයාව ලොස් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේකේ ඇත්ත හේතුව කීප දෙනෙක් තමයි කියන්නේ. හේතුව සමහර කට්ටිය ඇත්ත කතාව කියන මේකට හේතුව තමයි ඔයාගේ ඒ කියන්නේ මයින්ඩ් එක කන්ට්‍රෝල් නැති වෙනවා. හරිද? මේකනේ වෙන්නේ. දැන් ඔයා වින් කරපු ගමන් ඒ ඔක්කොම ටික විත්ඩ්‍රෝ කරන්න කියන්නේ නැත්තම් ඔයාගේ බැලන්ස් එක වැඩිනේ. බොහෝදුරට බැලන්ස් එක වැඩි එතකොට වෙන්නේ ඔයා ඊළඟ දවසේ අර ඔයාගේ බැලන්ස් එක ලොග් ගන්නක් තියෙනවා. ඔයාට අමතක වෙනවා ඔයාගේ මුලින්ම තිබ්බ බැලන්ස් එක. ඔයා දැන් $10ක් තිබ්බ $20ක් කරපු ගමන් ඔයා විත්ඩ්‍රෝ කරන්න නැතුව තියන් ඉන්නවා. හෙට කරන්න ගියාට පස්සේ $10ට ආයි ඩවුන් වුණොත් ඔයාට අමතක වෙනවා තිබ්බ $10 කියලා. එතකොට ඔයා හරිනම් ඒ වෙලාවේ කරන්න ඕනේ දැන් මගේ $10ක් තියෙනවනේ කියලා හිතලා සතුටු වෙන්න ඕනේ. මම කියන්නේ මගේ තිබ්බ බැලන්ස් එක තියෙනවා කියලා හිතනවා. හැබැයි එහෙම හිතන්න බෑ. ඔයාට ඔයා කරන්නේ ඔයා $20 තමයි සී කරන්නේ. මගේ 20ක් තිබ්බනේ කියලා. එතකොට අර $10ත් ඔයා ලොස් වෙනවා බෙට් කරන්න. ඒක තමයි අර බොහෝ දෙනෙක් කියන්නේ ඔයාට එදිනදා සල්ලි විත්ඩ්‍රෝ කරන්න කියලා. ඉතින් ඒකෙදි මෙහෙම දෙයක් තියෙනවා. ඒක ගැටලුවක් නෑ. ඒක ඔයා කැමැත්ත කරන්න පුළුවන්. හැබැයි ඔයාට කියන්නේ ලොකු බැලන්ස් එකක් හදන්න ලොකු බැලන්ස් එකක් හදලා එකපාර විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් හොඳයි. මොකද එතකොට තමයි ඔයාට ඔයා දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. කියන්නේ ඔයා හිතන $20ක් දාගෙන ඔයා දවස් 30ක් 40ක් හරි 50ක් හරි ගිහිල්ලා ඩොලර් පිටින් 5000ක් හදුවා කියලා. හරිද? එතකොට ඔයා දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ඔයා මෙහෙම කරානේ කියලා. හැබැයි ඒක හදනවා කියන එකේදී තියෙන මම එහෙම කියන එකේ හේතුව තමයි එහෙම කියද්දී ඔයාට හිතන්න එහෙම දෙයක් වුණාම ඔයාලා දින සතුට එකක් ඔයා දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. අනික ඔයා හරි සෙල්ෆ් කන්ට්‍රෝල් කියන ඔයා ප්‍රසන්ටේජ් එකට යන්නේ 100ට 10ක් 105ක් එහෙම යන්නේ. දැන් ඔයා දවස ගානේ බැලන්ස් එකක් දාලා කරද්දී ගොඩක් කියලා කරන්නේ අපි තුමු දාන ගාන ඩබල් වුණාම විත්ඩ්‍රෝ කරනවා සම්පූර්ණ. ඔය වගේ දෙයක් නේ. ඒතකොට ඔයා බලන්න දාන ගාන ඩබල් කරලා විත්ඩ්‍රෝ කරනවා කියන්නේ ඔයා 100ක් ප්‍රොෆිට් වෙනවා. සෙල්ෆ් කන්ට්‍රෝල් එක මොකුත් ඔයාට හැදෙන්නේ නැහැ. ජීවිතේ ඉස්සරහට ඔයාට මේක දිගටම කරන් යන්න බෑ. දවසක ඔයා ඔක්කොම ලොස් වෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ දවස ගාන විත්ඩ්‍රෝ කරන්න ඕන නම් මෙහෙම කරන්න. හරිද? ඔයාට හිතනවා නම් නෑ මට වින් එකක් කරපුවම විත්ඩ්‍රෝ කරන්න ඕන කියලා එහෙනම් කරන්න. හැබැයි ඔයා 100ට 10 උඩරම මේ රේන්ජ් එකේ ඉන්නවා. මම කියන්නේ ඊට වෙනවා $10ක් දැම්මොත් එහෙනම් $11ක් කරාට පස්සේ ඔයා විත්ඩ්‍රෝ කරන්න ඕන. ඉතින් ඔයා ඒක කරන්නේ ඔයා කරන්නේ 10ක් දාන හැමදාම 10ක් දානවා 20ක් කරනවා. ඒ වගේ වැඩ කරන්නේ. ඒ නිසා එතෙන්දී මගේ උත්තරේ අරක තමයි ඔයාගේ මයින්ඩ් එක ඔයාගේ කන්ට්‍රෝල් එක තියෙනවා හරියට බැලන්ස් එක කොච්චර වෙනවද අවුලක් නැහැ. ඒකෙදි මතක තියාගන්න ඕනේ කාරණාව තමයි මිත්‍රවරුනි දැන් මේ ස්ටොප් ලොස් එක සහ ප්‍රොෆිට් එක කියන තැනේදී ඔයා හරියට නවත්ත ගත්තොත් ඔයාට පුළුවන් මේක කරන්න. හරිද? උදාහරණයක් වශයෙන් ඔයා හිතන්න ඔයා ගාව තියෙන $10. දැන් 100ට 10ක් නම් ඔයා හොයන දන්නේ $11ක් වුණොත් ඔයා නවත්තනවා. එතකොට ස්ටොප් ලොස් එක ඔයා $2ක් කියන්නේ $120ක් ස්ටොප් ලොස් තියාගත්ත කෙනෙක් උදාහරණයකට එතකොට $8 දී ඔයා නවත්තනවනේ. ඒත් $8 ඩවුන් වුණොත් නවත්තනවා. එතකොට ඒ 8ට ඩවුන් වෙච්ච ඔයා හෙට දවසේ ඇවිල්ලා ආයි $11ක් කරන්න හරියන්නේ නැහැ. අර $8ට හරියන්න තමයි 10 දාන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ හොඳම දෙයක් මම කියන්නම් පොයින්ට් එකක් ඔයාලට මේක හදාගන්න. දැන් ඔයා හිතන්න ඔයා $10ක් දාලා වැඩේ පටන් ගන්නවා $11ක් හොයන්න ඕනි. ස්ටොප් ලොස් එක $2ක් අපි තිබ්බගීම ඔයා උදාහරණයකට. හරිද? එතකොට දැන් ඔයා 10.5ක් ප්‍රොෆිට් කරලා තියෙනවා හිතන්න. එතකොට තව $0.5ක් හොයන්න බෑ. මේක කරන් යද්දී ඔයා 9.5 9ට ඩවුන් වෙනවා නම් ඔයා මතක තියාගන්න කාරණා තමයි ඔයාගේ ස්ටොප් ලොස් එක බැලන්ස් එක. කියන්නේ දැන් ඔයා දන්නවා ට්‍රේඩින් කරන කට්ටිය නම් දන්නවා මේක ට්‍රේඩින් කරන කට්ටිය කරන දේක්. දැන් ඔයා හිතන්න ට්‍රේඩින් කරන කෙනෙක් නම් අපි හිතමු උදාහරණයක් කියන්නේ අපි දැන් BTC එක ට්‍රේඩ් එකක් දානවා. එයා BTC ට්‍රේඩ් එක දාන්නේ අප් එකට දාන්නේ. හරිද? ෆියුචර් එකක් දානවා. 1.20ට BTC එක කියලා දැම්ම කියන්නකෝ ට්‍රේඩ් එක. එයා ට්‍රේඩ් එක ගන්නේ අපි හිතමු උදාහරණයකට 1,15,000 දී ගත්තා 1,20,000 ට කියලා දානවා. එයා ස්ටොප් ලොස් එක තිබ්බ කියමුකෝ 1,12,000න්. රයිට්? 1,12,000න් එයා ස්ටොප් ලොස් තිබ්බ 1,15,000න් ට්‍රේඩ් එක ගත්තා 1,20,000 ටේක් ප්‍රොෆිට් එක තිබ්බ කියලා හිතන්න එයා. එතකොට එයා කරන්නේ හරියට කරන කෙනෙක් එයා කරන්නේ ගොඩාක් වෙලාට කරන්නේ මේ හරියට කරන මිනිස්සු මම කියන්නේ කරන්නේ ගොඩක් වෙලාට අපි තුමු 1,17,000ට මේක අප් වුණා කියලා. 1,17,000ට අප් වුණොත් දැන් එයා ප්‍රොෆිට් එකේ ඉන්නේ 15,000 ගත්තේ. ඒතකොට 1,12,000 ස්ටොප් ලොස් එක තව දෙයක් උට්ට ගෙනවා. 1,14,000 ස්ටොප් ලොස් එක කියනවා. පැහැදිලිද? අන්න ඒ වගේ දේවල් ඔයාලා කරන්න ඕනේ. දැන් මේකෙදිත් ඔයා කරන්න ඕනේ මේ දෙයක් තමයි.
ඔයාගේ ස්ටොප් ලොස් එක තියෙනවනේ. දැන් මම කරද්දි මම එහෙම තමයි කරන්නේ. හරිද? මම කරන්නේ දැන් ඔයා හිතන්න මගේ ඩොලර් 10ක් තියෙනවා. 110 ප්‍රොෆිට් එක හොයන ටාගට් එක ස්ටොප් ලොස් එක ඩොලර් අපි හිතමු 120ක් තිබ්බ කියලා. හරි 120ක් තිබ්බ කියමුකෝ. 110 තමයි හැබැයි හොඳ. රෙකමන්ඩ් කරන්නේ 110 120ට වඩා 110 හොඳයි. මොකද ඉතින් දැන් පටන් ගන්න ලේසියි එතකොට. ඒ නිසා අපි 110 ගෙන් තැන ඉඳන් කතා කරොත් බොහෝ හොඳයි. එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් මං කියන්නේ. හරිද? ඒ කියන්නේ 110 ස්ටොප් ලොස් 110 ටේක් ප්‍රොෆිට් දෙකම තියෙනවා. 110 ස්ටොප් ලොස් ප්‍රොෆිට් එකත් 110 තියෙනවා. එතකොට ඔයා ඩොලර් 10ක් තියෙනවා ඔයාගේ. ප්‍රොෆිට් එකට ගියොත් ඩොලර් 11 නවත්තනවා. ස්ටොප් ලොස් එක කියන්නේ ඩොලර් 9 ඩවුන් වුණොත් ඒත් ඔයා නවත්තනවා. ඔයාට ඒක කරන්න පුළුවන්. මේ අපි යූස් කරන ප්ලැට්ෆෝම් එකේ 0.0 ගෙන් බෙට් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. දැන් ඩොලර් 10ක් තියෙනවා ඔයාගේ. ප්‍රොෆිට් එක ඩොලර් 11ට ගියොත් නවත්තනවා. ඩොලර් 9ට ලොස් වුණොත් ඒත් නවත්තනවා. හරි. එහෙම කරන් යනකොට ප්‍රශ්නයක් නෑ පටන් ගන්න. ඔයා මේ ස්ටොප් ලොස් එක ලං කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා දැන් ඩොලර් 10ක් ඔයාගේ තියෙද්දි ඩොලර් 10.5ට ඔයා account එක අප්පුණා කියන්නකෝ. දැන් ඔයාගේ ස්ටොප් ලොස් එක කීයද ඉන්න ඕනේ? දැන් ඔයා ස්ටොප් ලොස් එක කියන 9.5ට. හැම වෙලාවම ඔයා ප්‍රොෆිට් එක කොහොම ප්‍රශ්නයක් නෑ ප්‍රොෆිට් එක ඔයා ඩොලර්. එකනේ. ප්‍රොෆිට් එක account එක අප් වෙන්න ස්ටොප් ලොස් එක ලං කරගන්න ඔයා. මම ඔයාට ඒක හදා ගන්න පුළුවන්. කැල්කියුලේටර් එක උනා හදා ගන්න පුළුවන්. ඒ ක්‍රමය ඔයා යූස් කරන්න අනිවාර්යයෙන්ම. හරි ඊට පස්සේ අපි හිතමු ඩොලර් 100ක් වගේ තියෙනවා. ඩොලර් 100ක් තියෙනවා. එතකොට ඩොලර් 10ක් ප්‍රොෆිට් ඩොලර් 90 ඩවුන් වුණොත් ඒත් නවත්තනවා. එතකොට ඩොලර් 105ක් ඔයා දැන් ප්‍රොෆිට් එකට 105ට කළා. තව ඩොලර් 5ක් හොයන්න තියෙනවා යාට. හැබැයි ඩොලර් 105 තියෙනවා. එතකොට ඩොලර් 5 ප්‍රොෆිට්. ඔය ස්ටොප් ලොස් එක ඔයා කරනවා වැඩේ. ඔයා හැම වෙලාවෙම 10යි. එතකොට ස්ටොප් ලොස් එකේද 95ට කියනවා ඔයා. 95ට ඩවුන් නවත්තනවා. එතකොට ඊළඟ දවසේ ආයෙ පටන් ගන්න 95න් 95ට ඩවුන් වුණොත් 95ට දාලා 110 වෙන්නේ. ඒකෙත් අර ක්‍රමය. හරි ඔය ක්‍රමය අනුගමනය කරන්න. ඔය වගේ ක්‍රම අනුගමනය කරාට පස්සේ ඔයා හිතන්න එපා දැන් ඔයා $100 10 තියෙන කෙනා ඩොලර් 9ට වඩා ඩවුන් වෙන එකපාරට 10.5ක් අප් වෙන්නෙත් නෑ මුකුත් නෑ 9ටම ඩවුන් වුණා කියලා නවත්තනවනේ. හෙට පටන් ගන්න. මං කියන්නේ අර හැම වෙලාවෙම වීඩියෝස් වල ඔයගලන්ට මට හෙට දවසකුත් තියෙනවා. හරිද? අද නෙමෙයි මගේ දවස කියලා හිතන්න හෙට දවසක් තියෙනවා. හෙට දවසේ පටන් ගත්තට පස්සේ ඔයා හෙටත් ඔයා 8ට ඩවුන් වා දැන් 9ට දාලා ස්ටොප් ලොස් එක ගියද? එතකොට 9ට දාලා ස්ටොප් ලොස් 0.9යිනේ 0.9 ප්‍රොෆිට් එකත්. ඒ වගේනේ ආට එන්නේ. හරිද? එතකොට ඒකට ඉදත් ලොස් වුණොත් ඊළඟ දවසේ පටන් ගන්න. ඔයා මේක හිමීට යන්න ඕන ගමන. හරිද? ඊළඟට තව දෙයක් සෙෂන් ගහන කට්ටියට මේක විශේෂම වැදගත් වෙනවා. සෙෂන් ගහන කෙනෙක් නම් ඔයා දැන් ඔයා හිතන්නකෝ ඩොලර් 20කින් පටන් ගන්නවා. අපි දවස් අපි හිතමු දවස් වාට මට දවස් ගන්න දැන් දවස් 50කින් වාට අපි ඩොලර් 5000ක් වෙනවා කියලා උදාහරණයකට. හරිද? පළවෙනි දවසේ ඩොලර් 20 තියෙන ඔයා ඩොලර් 22ක් කරන්න ඕනේනේ. එතනදී ඔයාට පළවෙනි දවසේ ඩොලර් 21ක් විතර කරාට පස්සේ ඔයාට හිතෙනවා නම් ඇති මට දැන් නම් බඩ ස්ට්‍රෙස් වගේ නවත්තන්න ඔයා. මේක අනිවාර්යෙන් 110 යන්න ඕනේ. මෙතනට මම යන්න ඕනේ. නැත්තම් අද මදිනේ හොයලා එහෙම කරන්න බෑ මේක. ටාගට් එක තියාගන්න. මම ඩොලර් 5000ක් හොයනවා. වැඩේ පටන් ගන්න කලින් සෙෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් දවසේ ප්‍රොෆිට් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඒක පටන් ගන්න කලින් ටාගට් එකක් තියාගන්න. අනිවාර්යෙන් ටාගට් එක හදාගෙන පටන් ගන්න. දැන් ඔයා ඩොලර් 10ක් දාගෙන ඔන්න අද මේ ඩේ ප්‍රොෆිට් එකක් ගන්න හදනවා. හරි. පටන් ගන්න කලින් මම ඩොලර් 12ක් වුණාම නවත්තනවා. ඩොලර් 15ක් වුණාම නවත්තනවා. හැබැයි මම මේ ලොකු ගණන් නම් හොයන්න කියලා කියන්නේ නැහැ. කොහොමද 110 තමයි මගේ නම් ටාගට් උඩරිම. දැන් ඩොලර් 100ක් තියෙනවා නම් ඔයා 110ක් හොයම නවත්තනවා කියලා තියෙනවා නම් හරි නවත්තනවා. එතනින් ඒ පටන් ගන්න කලින් එක හිතන්න ඔයා. මෙතනට වුණොත් මම ස්ටොප් ලොස් එක මෙතනට ආවොත් මම ඒත් නවත්තනවා. ඒ වගේ මේක කරන්න ඕනේ. හරිද? එතකොට මගදී ඔයා ප්‍රොෆිට් එකේ වුණත් අපි හිතමු ඩොලර් 100 තියෙනවා 110ක් හොයන්න ඕනේ කියලා 105ක් විතර වෙද්දී ඔයාට නිකන් දැන් ඔළුව අවුල් ගොඩාක් කියලා ප්ලේ කරලා අවුල් වගේ හැම දෙයක් වෙනවා. ඊට පස්සේ ඔයාට හිතුනොත් දැන් ඇති මට කරන්නත් බෑ ඒ තව පහක් හොයන්න ඕනිද මං කියලා එහෙම යන්න එපා. එහෙම කරන්න බෑ මේක මිත්‍රයා. හරි එහෙම කරන්නම බෑ මේක. ටාගට් එක තියාගන්න සෙෂන් එක කරන ටාගට් එක තියන්න 5000යි නා ඩොලර් 5000ක් මං හොයනවා. ඒකට කාලය දවස් 50න් හොයන්න පුළුවන් වුණාට ඔයාට රිස්ට්‍රෙස් එක වල නවත්තන්න. එතකොට ඔයා හිතන්න හරි 50න් මං කොහොමද කරන්නේ 100ක් හරි කියලා මං ඩොලර් 5000 හොයනවා. මේක මේ කවුන්ට් එක මං 5000ක් කරනවා අනිවාර්යෙන්. ඒකට දවස් ප්‍රශ්නයක් කරගන්න බෑ මිත්‍රයා. 110 පුළුවන් දවසට try කරන්න අනිත් දවස් වලට 100 හරි කමන්නේ නවත්තන්න. ස්ටොප් ලොස් අර මං කිව්ව විදිහට යන්න. හොඳටම තියාගන්න ප්‍රොෆිට් එක එන්න ප්‍රොෆිට් එකට දාලා ස්ටොප් ලොස් ලං කරගන්න. ඩොලර් 10න් ටේක් ප්‍රොෆිට් 11ට නම් 10.5 වුණොත් ස්ටොප් ලොස් එක 9.5. 10.2 නම් ස්ටොප් ලොස් එක 9.2. එහෙම ලං කර යන්න ඔයා. මනසින්. හරිද? ගාන හදාගෙන එහෙම ලං කරන්න ඕනේ මාතෙම. ඔය දේවල් විශේෂයෙන්ම තියාගන්න. ඔය දේවල් නැතුව කරන්න බෑ. මේක යන්න බෑ අනිවාර්යෙන් එක තැනදී ලොස් වෙනවා. විශේෂයෙන්ම ඔයගලන්ට
මතක තියාගන්න ඕනි කාරණාවක්. හරිද? හරි. ඊළඟට අපි කතා කරමු දැන් ඔයගලන්ට තව දෙයක් කියන්න තියෙන විශේෂ දෙයක් තමයි මේක ඇවිල්ලා මේ තේරුම් ගන්න මේ ගේම් එක ගැන. හරිද? මේ ගේම් එක ඇවිල්ලා මේ අර මොන වගේ ගේම් එකක්ද කියලා ඔයගොල්ලෝ දැන් තේරුම් ගන්න එපා ඉස්සෙල්ලාම. මොකද්ද මේකේ වෙන්නේ කියන එක වගේ මොන වගේ ගේම් එකක්ද කියලා මේක තේරුම් ගන්නත් ඕනේ. හරිද? දැන් අර කියන්නේ ඉක්මනින් පෝසත් වෙන්න කියන තැන ඉන්න කෙනෙක්ට මේක හරියන්නේ නැහැ එකපාරට. හරිද? ඒ කියන්නේ මේ ඉක්මනින් පෝසත් වෙන්න කියන තැන ඉඳන් මේක එකපාරට කරන්න ගියොත් ඔයාලට කරන්න බෑ කොහොමදවත්. ඒක හොඳට මත් තියාගන්න. මේක ඇවිල්ලා ඒ කියන්නේ අර මයින්ඩ් ගේම් එකක් හිතන්න මේ මනසත් එක්ක යන ගේම් එකක්. හරිද? මම ඔය කිව්වනේ දැන් ටිකක් ස්ටොප්ලස් සම්බන්ධ දෙයක්. ඒකම හිතලා බලන්න මේ දේ ඕගොල්ලන්ට කොච්චර වැදගත් වෙනවද කියලා මුලින්ම මම කිව්වා වගේ. ඒක ස්ටොප්ලස් ලං කරගෙන යන වැඩි කොච්චර සාර්ථකද හරියට කරනවා නම්. ඉතින් ඒවා වගේ තමයි මේක හැමදේම හැදෙන්න තැන් ගොඩක් තියෙනවා පොයින්ට්. හරිද? හැදෙන්න තැන් බොහෝ තියෙනවා. නමුත් ඕගොල්ලෝ හැම වෙලාවකම බලන්නේ දැන් මෙසේජ් එකක් දැම්මත් YouTube එකේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මත් කියන්නේ ට්‍රික් එකක් නැත්නම් මේකට ට්‍රික් එකක් නැත්නම් මේ කියන්නේ ඩසන් එකට ට්‍රික් එකක් නැත්නම් ඔය වගේ දේවල්නේ. නමුත් ඇයි එතනින් ඔබටව හිතන්නේ නැත්තේ මේ ගේම් එක දිහා බලන් ඉඳලා මේකේ මොකද්ද වෙන්නේ කියලා හිතලා එහෙම මයින්ඩ් ගේම් එකක් හිතන්නේ නැත්තේ මං කියන්නේ. ඉතින් ඒක හදන්නවත් ඒක ප්‍රශ්නේ. දැන් හැම වෙලාවම ඔයා වීල් එකකට ගියාම බලන්න පැහැදිලිවම එතන තියෙනවා අර දැන් ට්‍රේඩින් වල වගේ ට්‍රේඩින් වල දැන් සිග්නල් දෙනවා වගේ ඒ ඉන්නවනේ ඒ වගේ තමයි දැන් මේකෙත් අපිට සිග්නල් එක එනවා ගැටලුව තියෙන්නේ අපිට ඒක බලන් ඉන්නේ නැතුව අපි සිග්නල් එක හරියට ගන්න නැහැ. හැබැයි අපි අපේ මනස රැවටෙනවා. හරිද? මනස රැවටෙන විදිහට තමයි සිග්නල් සමහර වෙලාවට අපිට කියන අපි කියන හයිට් පැටර්න්ස් කියලා කියනවනේ. හරිද? හයිට් දේවල් එන්නේ ගොඩක් කියලා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒකයි කියන්නේ හැම වෙලාවෙම වෙන දේ බලන්න වාඩ හරියට බැලුවොත් අවසානයේදී තේරුම් යනවා මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඔයා නිකන් හිස්ට්‍රියක් ගන්න. හිස්ට්‍රියක් කරන් බැලුවා පස්සේ ඔයාලට තේරෙනවා දෙයියනේ මෙහෙම දෙයක් වෙලා නේද කියලා ඔයාලට තේරිච්ච දන් ඕන තරම් ඇති. හැබැයි ප්ලේ කරද්දී ඒක තේරෙන්නේ කියන්නේ පේන්නේ නැහැ. එතකොට ප්ලේ කරද්දී පේන්නේ නැහැ කියන එක අතෙන් හරියටම තියෙනවා නම් එහෙම දකින්න දෙයක් ඇච්ච දෙයක් මැතමැටිකල් එකක් හරි තියෙනවා නම් මොකක් හරි දෙයක් වෙලා ඒ ප්ලේ කරද්දී පේන්නේ නැත්තේ නේද? එනවා වගේ මනස තාම නැහැ දිනුලා. තේරුණාද? මනස තාම ඔයාලා ගේම් එකට ඇඩ් වෙලා නැහැ. හරිද? ඉතින් ඒක නිසා මිත්‍රයා මතක තියාගන්න ගේම් එක හොඳට ෆලෝ කරන්න. මේක ඔයාට කරන්න පුළුවන් වගේම ඔයා කරන්න නම් ඉස්සෙල්ලම ඔයා කරන්නේ මේක ඉගෙන ගන්න ඕනි කියන එක ඉතිමත් තියාගන්න. අර තියරියක් විදිහට ඉගෙන ගන්න මේක කාටවත් බෑ. එහෙම පුළුවන් වුණා නම් මේකට මටත් පුළුවන් කෝසස් කරලා එහෙම කරන්න. මම හැබැයි රුලේට් වලට මම කියන්නේ කෝස් එකක් කට සම්බන්ධ වෙනවා නම් කියන එක කෝස් එකක් කරන්න පුළුවන්. නෑ කියන්නේ කෙනෙක්ට කෝස් එකක් කරන්න පුළුවන්. හරියට මේක ස්ටඩි කරනකොට කෝස් එකක් කරන එකේ වැරදක් නැහැ. හැබැයි ඒ කෝස් එකට සහභාගී වෙන පුද්ගලයා සම්බන්ධ කරගන්නට කලින් හරි නැත්නම් ඒ කෝස් එකට සම්බන්ධ වෙනවා නම් කෙනෙක් ඔහු දැනගන්න ඕනි මේකේ ජයග්‍රහණය කපාට බලන්න මේ අර ට්‍රික් පැටර්න්ස් මේක හොයාගෙන ඒව බලාගෙන කෝස් එකකට ජොයින් වෙලා ඉන්න කෝස් එක කරන කෙනත් ඒ වගේ දි කරන කෙනෙක් නම් මේක බොරුවක් කරන්නේ. කෝස් එක කරන කෙනාට මේකේ මහා දෙයක් කරන්න නැහැ. හදන්න තියෙන්නේ සයිකොලොජි එක විතරයි. සයිකොලොජි එක වගේම ගේම් එක ඇතුළ ගේම් එක රීඩ් කරන්නේ කොහොමද? ගේම් එක හරියටම රීඩ් කරන්නේ කොහොමද කියලා දෙන්න විතර තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා රීඩ් කරනවා කියන්නේ අපි පැටර්න්ස් බලලා වැඩක් නැහැ. කලර්ස් පැටර්න් ඩසන් පැටර්න්ස් එහෙම නෙමෙයි බලන්න තියෙන්නේ මේකේ. වෙන සිද්ධිය මොන විදිහද වෙලා තියෙන්නේ? ඒක බලන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔගොල්ලෝ ඩසන් ෆ්ලෝ එක ඉන්ඩසන් ෆ්ලෝ ඩිස්ටන්ස් ඒ වගේ දේවල් තමයි ඔගොල්ලෝ රීඩ් කරන්නේ. එහෙම නැතුව දැන් අර ඩිසිෂන් එකක් ගන්න බෑ. හරිද? මම කියන්නේ ඒකයි මේක රැන්ඩම් නෙමෙයි. හරිද? මේක ඔයාගේ ඇනලයිස් එක අනුව තමයි ඔයා තීරණය වෙන්නේ රැන්ඩම් නැති කියලා. ඔයා වින් කරන වෙලාවට ඔයා කවදාවත් කියනවද ගේම් එක රැන්ඩම් කියලා? ඔයා විතර නම්බර් එකක් දාලා බෙට් කරලා වින් කරොත් ඔයා රැන්ඩම් කියන්නේ නැහැ. ලොස් වෙච්ච ගමන් ඔයා කියනවා ගේම් එක ඔයාට අවාසි විදිහට කරා කියලා. එහෙම දෙයක් නැහැ. අනිත් දේ තමයි ඔයාව ලොස් කරන්න ඒවා මුකුත් කවුරුවත් කරන්නේ නැහැ. ඒක ඔයා විසින්ම ඔයා ගොඩනගත කෙනෙක්. ඔයාම තමයි ලොස් වෙන්නේ. වින් කරන්නේ ඔයා නම් ලොස් වෙන්නේත් ඔයාමයි. ඒක ඒගොල්ලෝ කරන දෙයක් නෙමෙයි. හරිද? මේක ගැන හරියට දන්නේ නැති අය කෙක් කතා කියනවා. කියන්නේ දැන්
දැන් අපි ට්‍රේඩින් ගත්තට පස්සේ මම ආයෙ ට්‍රේඩින් වලට එන්නේ. දැන් ට්‍රේඩින් කරන අය කියනවා බෙටින් සයිට් වල මේවා බොරු කියලා. මම කියන්නේ මේ මම බෙටින් සයිට් වල ඒ කියන්නේ රැන්ඩම් ගේම්ස් ගැන මම කියන ක්‍රෑෂ් ගේම් ඊළඟට ඇවියේටර්නේ ඒ වගේ මම කියන්නේ ඒව නෙමෙයි. ලයිව් ගේම්ස් වල මම කියන්නේ කරන්න පුළුවන් කියලා මේ දේවල් හරියට. දැන් ට්‍රේඩින් කරන කෙනෙක්ට කියන්න බෑ මේක බෙටින් සයිඩ් වල ලයිව් ගේම්ස් මම කියන්නේ මේක ඒගොල්ලෝ බොරු හොර කරනවා එහෙම කියලා. මොකද හේතුව තමයි දැන් අපි ට්‍රේඩින් ගත්තොත් එහෙම ට්‍රේඩින් වල කෙනෙක් අපිට කියන දැන් ට්‍රේඩින් වල අපි හිතමුකෝ අපි අපේ කවුරු අපි බෙටින් සයිඩ් එක බෙට් කරන කෙනෙක් ට්‍රේඩින් වලට කෙනෙක් ට්‍රේඩින් කරන කෙනෙක්ට කියනවා ඉතින් මේ ඔයා ට්‍රේඩ් කරන මාකට් එකේ දැන් ඔයා ඒගොල්ලන්ට පුළුවන් ප්ලැට්ෆෝම් එකකින් ලොස් කරලා දාන්න ඔයා දාන එක ක්ලොස් කරන්න පුළුවන් එහෙම කිව්වොත් එහෙම එයා කියන්නේ මොකද්ද උදාහරණයක් එයා කියයි අනිවාර්යයෙන්ම ට්‍රේඩින් කරන මනුස්සයා කියන්නේ මොකක්ද දන්නවද එයා කියන්නේ එහෙම ලොස් කරන්න කවමද බං මේ අපි බිට්කොයින් මාකට් එක කරොත් එහෙනම් බිට්කොයින් කියන ගාන කොයිගෙත් එක ගාන කියන්නේ ඕන මාකට් කියන්නේ ප්ලැට්ෆෝම් එක මොකක් වුණත් එකම මිලක් කියන්නේ එතකොට හොර කරන්න බෑ ඒක නිසා මේ වගේ එකක් කියන්නේ මේවා කරන්න කියලා ට්‍රේඩින් කරන්න කියන්නේ එකයි බෙටින් සයිඩ් වල කරන්න එපා බෙට් වල හොර කරනවා කියලා හැබැයි ඒ කියන කෙනා දන්නේ නැහැ බෙටින් සයිඩ් වලත් ඒකේ විදිහම තියෙනවා කියලා දැන් බෙටින් සයිඩ් වල ගත්තොත් ඔයා උදාහරණයක් අපි ගමුකෝ වීල් එකක් රුලෙට් වීල් එක නමක් ගමු අපි හිතමු රෂියන් රුලෙට් කියලා හරි රෂියන් රුලෙට් වීල් එක අපි හිතමු ඔයා රෂියන් රුලෙට් එක යූස් කරන්නේ මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් යූස් කරන ප්ලැට්ෆෝම් ගොඩක් තියෙනවා අපි යූස් කරන ප්ලැට්ෆෝම් එක තියෙනවා තව ප්ලැට්ෆෝම් තියෙනවා එක එක බෙටින් සයිට් තියෙනවානේ මොකක් හරි ඔයා යූස් කරන ප්ලැට්ෆෝම් එකේ ඔයා රෂියන් රුලෙට් එක යූස් කරනවා ඔයාගේ යාළුවත් යූස් කරනවා ඒ වීල් එක ප්ලේ කරනවා වෙන සයිට් එකක ඒතොර යාළුවට වෙන නම්බර් එකකට වඩා වෙන නම්බර් එකක් කරනවද නෑනේ එකම වීල් එක නම් ප්ලැට්ෆෝම් චේන්ජ් වුණා කියලා වෙනසක් නෑ ඉතින් එහෙනම් ඒකත් එහෙනම් ප්‍රශ්නයක් නෑ හරිද එතකොට මම කියන්නේ ට්‍රේඩින් කරන කෙනාට බෙට් කරන කෙනා බෙට් මේ වගේ සයිට් එක බෙටින් සයිට් එක වැඩ කරන කෙනෙක්ට මොකුත් කියන්න බෑ බෙට් කරන කෙනාට කියන්නේ ට්‍රේඩින් කරන කෙනාට මොකුත් කියන්න බෑ මේ දෙකම ඒතකොට ගෑම්බින්ම තමයි හරිද සයිකොලොජි නැත්තම් හරියට මයින්ඩ් කන්ට්‍රෝලර් නැත්තම් ඔය කොයි එක කරත් එකම තමයි හරිද එතකොට ට්‍රේඩින් කරන යෑම එකක් නරකත් නෑ කැමති දෙයක් තෝරගන්න පුළුවන් මේ එක්කම එකයි හරියට කරනවා නම් තමන්ගේ මනස තමයි හරියට තියෙන්නේ හරි ඔය ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ මතක තියාගන්න ඕනි කාරණාව ඒ කියන්නේ මේ දේවල් නැතුව ඔයාට කවදාවත් මේවා හරියට කරන්න නම් බෑ හරිද ඒ රුලෙට් ඉගෙන ගන්න කොහොමද කියලා ඔළුවෙන් හිතන්න බෑ ඉගෙන ගන්න කොහොමද ඒ කියන්නේ මේකේ මොන වගේ දේවල් කියන්නේ මම එකයි කියන්නේ හැම වෙලාවෙම ඉගෙන ගන්න ඕනේ නම් ඔයාට මේක හරියට කෝර්සස් කරන්න අවශ්‍ය නැහැ ඔයා මේක රීඩ් කරන්න හරිද බලන් ඉන්න හරිද වෙන දේ වාට තේරෙනවා එතකොට කාලේ තමයි අවශ්‍ය බැඩේ කියන්නේ වාට ටික බලන් ඉන්න බෑ ටික කාලයක් ආව බලන් ඉඳී ඕන සතියක් ඊට පස්සේ වාට ඕනේ මුදල් හොයන්න එකකින් හැබැයි මේක ලර්නින් ගේම් එකක් කියලා තේරුම් ගන්න නෑ ඔයා වින් කිරීම පරමාර්ථය කරගන්න එපා වින් කිරීම මුලින්ම පරමාර්ථය කරගන්න එපා ඔයාගේ ඉස්සෙල්ලාම ඔයා ලර්නින් ගේම් එකක් විතරම හිතන්න ඕනේ හරිද මේ අනික ඔයාගේ මනස පුළුවන් තරම් සංසුන් වෙන්න ඕනේ මේ වැඩේ කරනවා නම් එහෙම නැතුව කරන්නත් බෑ මිත්‍රයා හරිද ඉතින් ඔය හැමදේම එක්ක වැඩේ යන්න ඕනි මට ඕගොල්ලන්ට කියන්නේ කියන්න තියෙන්නේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න මොනවද කරන්න ඕනේ කියන එක මම කියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ දන්නවා ඔයාගේ මනස පුළුවන් තරම් පාලනය කරන්න පුළුවන් නම් විතරක් මේක කරන්න නැත්තම් මේක කරන්න එපා මහා විනාශයක් ඔයාට ඔයාගේ ජීවිතේ වෙන්නේ මොකද මේ සෙල්ලමක් නෙමෙයි මේක හොඳ දෙයක් හරියට කරනවා මේක නෙමෙයි ගැම්මින් මොනවා කරත් මොකද ඔයාගේ ජීවිතේ ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා හොයන සැලරි එක වගේ ඊට වඩා ලොකු තැනකට යන්න බලන් ඒ ඔක්කොම ඇත්ත දැන් හැබැයි ඔය කට්ටිය මවන සුරංගනා කතා ඇතුලේ ඔයා ඒ දේ කරන්නේ ඔයා හිතනවා 8-5 ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා මාසෙට ගන්න රුපියල් ලක්ෂයක් නම් පඩි එතකොට කවුරු හරි වීඩියෝ එකක් දාලා ට්‍රේඩින් කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් බෙටින් සයිට් එකේ කෙනෙක් වීඩියෝ එකක් දාලා පෙන්නනවා විනාඩි 30ක් යන කලින් ලක්ෂ 3ක් විතර හොයලා පෙන්නනවා. ඒතර ඒක දැකලා මම ලක්ෂයයිනේ හොයන්නේ මම ජොබ් එක කරලා මම මේක ගැන මේක කරා නම් මරුනේ කියලා ඒවට යන්න එපා. එතකොට ඔයාට වෙන්නේ ලොකු පාඩුවක්. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔයා මේක ඔයා ජොබ් එකක් කරනවා නම් ඒ කරන ගමන් මේක පොඩ ස්ටඩි කරන්න පටන් ගන්න. ඊට පස්සේ මේකෙන් සාර්ථකත්වය වෙනකොට ඔයාට පුළුවන් අතන්ට නැවතුම දෙන්න ඔයා කැමති නම්. හරිද? ඒක නිසා මේ සුරංගනා ලෝකමාවන මිනිස්සුන්ට නම් අහු වෙන්න එපා. මේක එහෙම බෑ. පුළුවන්. හැබැයි
ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා ඔයා. ඒතර ඉගෙන ගන්නවා කියන එකේ මතක තියාගන්න කෝස් කරලා ඉගෙන ගන්න බෑ වාට මේක. ඔයාටම මේක ඉගෙන ගන්න පුළුවන් ඔයාටම මේක පේන්නත් ඕන. මොකද කෝස් එකකින් මිනිස්සෙක්ට සයිකොලොජි එක හදන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔයාගේ සම්පූර්ණ මනසම යාට හදන්න බෑ. මනස සම්පූර්ණ හදන්න මේ මම කියන දේවල් විතරක් කරාට වැඩක් නැහැ. ඒක ඔයා හැදෙන්න ඕනි විදිහක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ප්‍රශ්න වලින් තෙරපෙන කෙනෙක් නම් හරි ප්‍රශ්න වලින් ඔයා කොයි වෙලාවෙත් ප්‍රශ්න වලින් ඉන්න මිනිහෙක් නම් ඔයාට මම කොච්චර කිව්වත් ඔයාලා මේ මනස හදන්න බෑනේ. ඒක ඔයාගේ වරදක් නෙමෙයි. ඔයාට තියෙන වෙන ප්‍රශ්න නම් අය ප්‍රශ්න වෙන්න පුළුවන්, ෆැමිලි එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවත් එක්ක ඉන්න කෙනෙක්ට ඇත්තටම එකපාරට බෑ මේක කරන්න. ඉතින් වැඩි ගේම් එකක් ප්ලේ කරනවා නම් ප්ලේ කරන්න කලිනුත් ඔයා මනස හොඳටම පිරිසිදු වෙලා හරිද මයින්ඩ් එක හොඳටම රිලැක්ස් වෙච්ච ටයිම් එකක් තෝරගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ කීයක් හරි හොයා ගන්නවා කියලා මේකෙන් එහෙම කරන්න බෑ. හරිද? ඉතින් තව කිව්වත් ඔක තමයි මට ගොඩාක් දේවල් කියන්න පුළුවන් මේ ගැන කියනවා නම් ඔයගලන්ට මේ කියන්නේ හරියට මේක ඕනිකම තියෙන මිනිස්සු ටිකක් ඉන්නවා නම් මට ඇත්තට මට කිසිම මුදල් මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔයගොල්ලන්ගෙන් ගන්න. මම ඔයගලන්ට කියන්නේ කොහොමද ස්ටෙප්ස් ඔක්කොම ෆලෝ කරගන්න මේ මයින්ඩ් කන්ට්‍රෝල් එකට මොනවද කරන්න පුළුවන් දේවල් වුණත් මට ඔයගලන්ට කියන්න පුළුවන්. නමුත් මෙහෙම කිව්ව කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ කියන හැම එකකින්ම වෙන්නේ ගොඩක් වෙලාවට මේකෙන් කිහිප දිනක් විතරයි මේ වැඩේ ගන්න. ඉතින් ඒ අය හරි යම් දෙයක් කිව්වොත් මම ඔයගලන්ට අනිවාර්යෙන් මම හැමදාම කියනවා වගේ ඉන්න එක්කෙනා තමයි ඒ කෙනාට උදව් කරනවා. මට පුළුවන් විදිහට පෞද්ගලිකව හෝ නැත්තම් මේ විදිහට පොදුව හරි මම කට්ටියට නම් උදව් කරනවා. හරිද? හරි. මම දැන් චුට්ටක් පෙන්නන්නම් වීල් එකට යන්නම් දැන්. ඔයාට පේනවා හැබැයි ඔයා ඒකව දකින්නේ ඒ වගේ දේවල් මම කිව්වනේ. හරිද? ඔයගලන්ට තමයි ක්‍රියේට් කරන්න පුළුවන් ගේම් එක කියලා. ඒ නිසා අපි යංග වීල් එකට. හරිද? හරි. අපි යමු වීල් එකට. හරි. දැන් අපි වීල් එකට ගිහලා ඉන්නේ. හරිද? දැන් ඔයාලට මොනවද මේ වගේ දැන් මං කිව්වනේ මේ නම්බර්ස් ගැන හිතන්න බර නම්බර් යාම නම්බර් එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ මේක දෙන විදිහට බලන්න ඕන කියලා මොනවද මේකේ ඔය කරන්න පුළුවන් දේවල් එතකොට. හරි. දැන් නම්බර් එකටම හිතන්න මීට කලින් මේ නම්බරේ හා සම්බන්ධ මොනවා හෝ දෙයක් වුණාද ඔපොසිට් ඒ වගේ ඔපොසිට් එකක් මොකක් හරි ආවද නැත්නම් ඒ නම්බරේ ළඟට ආවද හරිද නේබර්ස් ආවද නේබර්ස් වගේ දේවල් ඩිස්ටන්ස් නේබර්ස් වගේ දේවල් අනිවාර්යයෙන් තමයි හරිය නේබර්ස් ගැන දන්නේ නැහැ ඩිස්ටන්ස් ගැන දන්නේ නැහැ කියන්නේ වීල් එකේ වීල් එකක ඩිරෙක්ෂන් එකක් හරිද ක්ලොක්වයිස් ඇන්ටි ක්ලොක්වයිස් බෝල් ඩිරෙක්ෂන් බෝල් ක්ලොක්වයිස් ඇන්ටි ක්ලොක්වයිස් කියන මොනවද මේවා දන්නෙත් නැති එහෙම කරන්න බෑ මේක මිත්‍රයා මම එකයි කියන්නේ දැන් මේ වගේ දේවල් රීඩ් වෙන්න පටන් ගන්න දැන් අපි උදාහරණ ගමු මෙතන මේවා ක්‍රියේට් වුණා කියලා එකපාරට වෙයිට් බෑ දැන් මෙතන 5 ආවනේ මෙතන 34 ඇවිල්ලා 30 ආවා. ඒතර මෙතන 5යි මෙතන පරතරේ එකතු 4යි. එතකොට අපිට අපි දකිනවා 5 4. එතකොට ඊළඟට ආවා මෙතන 3 කියලා 3ට බෙට් කරලා හරියන්නේ නැහැ එකපාරට. හරිද? වාට් ටෙස්ට් කරන්න එකක් දාන්න පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඔයා රීඩ් කරන්න ඕනේ. දැන් බලන්න මේ වෙලාවේ මේ 10 ළඟ 5 අංකය ආවා. හරිද? ඊට පස්සේ 34 30 කියන්නේ අර ගැප් එක 4යි මෙතනින් ගත්තොත් 5 මෙතන 4 හරිද එතන ලස්සන දෙයක් කියලා දෙනවා මෙතන පස්සේ 30 ළඟ අංකය ආයෙ ආව 30 11 මේ හරිද ඒතර මේව දකිද්දි ඔයාට යම් කිසි දෙයක් ටික කාලෙත් එක්ක ඔයාගේ ඔළුවේ තේරෙන්න ගන්නවා මේ වෙලාවේ යන්නේ ගේම් එකේ මෙහෙම එකක් ඒ සිග්නල් තමයි ඔයාට දෙන්නේ සිග්නල් එක ඔයාට එනවා හැබැයි ඔයා සිග්නල් එකට යූස් කරන්නේ ඔයා යූස් කරන්නේ වෙන විදිහකට හරිද ඔයා යූස් කරන්නේ වෙන විදිහකට අන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ හරිද දැන් අර මම එදත් දවස් මම ඔයගොල්ලෝ අර කොම් හදාගෙන ගහනවා සමහරවිට 4ාම 7 එනවා ඔය වගේ දේවල්. දැන් මේ සිද්ධිය බලන්න. ඒවා වෙනවා. වෙන විදිහ හැබැයි වෙනස්. දැන් මේ 11 ඇවිල්ලා 7 ආවා. දැන් 11 ඇවිල්ලා 7 ආව ගම අර 4 7 කියන එක තියෙනවා මෙතන නේ. මෙතන දැන් ગેප් එක 4යිනේ. මෙතන 7. ඒ වගේ මං කියන්නේ වෙනස්. හරිද? ඔයා බලාපොරොත්තු විදිහට අංකයක් ආව අංකයක් එනවා කියන එක හැම වෙලාවෙම වෙන්නේ නැහැ. ඒක කියන්නේ ගේම් එක රීඩ් කරන්න. ගේම් එක අනසින් ඔයා මේක රීඩ් කරන්න. නැත්තම් ඔයාට මේක දිනන්න බෑ. හරිද බලමු තව ටිකක් දැන් මේකේ අංක
17 ඇවිල්ලා තියෙනවා. බලමු අපිට බෙට් එකක් ගන්න පුළුවන් තරම් තිබුත බෙට් එකකුත් ගමු. හරිද බෙට් එකක් අපි බෙට් අපි කරද්දිත් මතක තියාගන්න අපි ටයිම් එකක් තියාගන්න මේ වාර ගානේ යන්නේ. ඒතකොට ස්ටොප් ලොස් එක මෙච්චරයි. මේ ගානෙන් ලොස් වුණොත් මම නවත්තනවා. ඒ වගේ තියෙන්න ඕනේ. වා හැම වෙලාවෙම ජයග්‍රහණ කරන්න එක මටත් සාපේක්ෂයි. මට විතරක් නෑ කියලා නෑ. හරිද? අපි හැමෝටම තියෙනවා. මේ කොච්චර ඉගෙන ගත්තොත් මේකේ අපේ ලොස් වෙන තැනක් එනවා. ඒ ලොස් වෙන තැන කියන එකේදී පොඩි දැනකින් නවත්ත ගන්න. හෙට දවසේ ආරුදෙන් පටන් ගන්න. නැත්තම් ඔයාට අනිවාර්යෙන් හැමදේම නැති වෙනවා. ඔයාගේ ජයග්‍රහණයම නම් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන එක කරන්න බෑ. ජීවිතේ ඔයා දන්නවා කිසිම වෙලාවක හැම වෙලාවෙම කරන හැමදේම හරියන්නේ නැද්ද? ඒ කියන්නේ හොඳ නරක. හරිද? කියන්නේ හැම දෙයකම දෙපැත්තක් තියෙනව නේද? හොඳ නරක හරිද? ඒ වගේ තමයි ඔයාගේ මේකත්. ජයග්‍රහණය පරාජය. එච්චරයි. ඒ විදිහට හිතන්න. බලන්න දැන් මේ වෙලාවේ අංක ඇවිල්ලා තියෙන හැටි 11 36 ආවා. බලන්න. අංකයක් ආපුව මම බෙට් කරන්න එපා. බලන් ඉන්න. හොඳට මේක අධ්‍යයනය කරන්න. හරිද? අපි පොඩ්ඩක් බලමු. 13 ඇවිල්ලා 10 5 ඇවිල්ලා 34 30 11 බලමු 34 දැන් 29 අනිත් හැම මොහොතක මං ගියා ටර්මිනල්ස්. ඒ කියන්නේ මේ වගේ මේ සමහර අංක ඔයගොල්ලෝ දන්නවා මං කියලා දීලා තියෙනවා ඔයගලන්ට අර ඒ කියන්නේ ඒ තියෙන දිශාවෙම බලන්න එපා. දැන් 29 26. ඒතකොට 26 29. මේවා එකක් විදිහට ගන්න බලතන 26ම අපිට අනිත් පැත්ත හරුවොත් 29. 29 අනිත් පැත්තට 26. ඉතින් මට ඔක එක කියන්න දෙන්නේ නැහැ. කියන්නේ දැන් ඔයගොල්ලන්ට මට මේක පෙන්වන්න දෙනවා නම් ගොඩාක් දේවල් තියෙනවා. වැඩක් නැහැ එහෙම කළා. ඔයා කාලෙත් එක තමයි දකින්න ගන්නේ. එත්තකම් ඔයාට අහුවෙන්නේ ඔයා හිතන විදිහට මේක සිද්ධ වෙන්නේ නැහැ සිද්ධිය. ඒක නිසා ඔයා බලන්න ඉන්න ඕනේ මේක දිහා. ඉතින් මම කියන්නේ ඒකයි හොඳට අධ්‍යයනය කරන්න. ජයග්‍රහණය ඔයාට ලබා ගන්න නම් ඔයාට මේක ඉගෙන ගන්න ඕනේ කාලයක්. හරිද? ඉගෙන ගන්න නම් ඉගෙන ගන්නවා කියන්නේ කෝස් කරන එකවත් එහෙම දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේක දිහා බලන් ඉඳීම තමයි කරන්න තියෙන්නේ. වැටෙන නම්බර් බලන් ඉන්නවා කියන්නේ වීල් එක වැටෙන නම්බර්ස් වැටෙනම බලන්න මේ නම්බර්ස් අතර මොනවද වෙලා තියෙන්නේ? මේ ගැප්ස් කොහොමද? දුර ප්‍රමාණ කොහොමද? පරතර ඊළඟට මේ නේබර්ස් කොහොමද? ඊට රිපීටර්ස් කියන්නේ වාර මේ රිපීට් වෙනවා නම් ඒ තැන් රිපීට් වෙලා තියෙන්නේ කොහොමද? සීක්වෙන්සි කොහොමද? ඒ කියන්නේ හරිද? ඩිරෙක්ෂන් කොහොමද? ඩිස්ටන්ස් කියන්නේ ඩිස්ටන්ස් කියන අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දේවල් ඔයා. තේරුණාද? එහෙම නැතුව මේක කරන්න බෑ. මම මේක මේ විදිහට කියන්නේ මේ මම කියන්නේ ඒව බලන්න ඒව දැනුමක් එහෙම නැත්තම් ඒ දේවල් දැනුමක් කියන්නේ මේක ඔයාලට බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒකට දැනුම නිකන් හම්බ වෙනවා. හරිද? එතකොට කියන්නේ ඒවට ටයිම් එකක් නැත්තම් මේක දිහා බලන් ඉන්න ටයිම් එකකුත් නැත්තම් ඒ වගේ දේවල් ඔයාට සෙට් නැත්තම් එහෙම නම් මම කියන්නේ මම දන්නේ මගේ මතේ නම් කිසිම ගේමින් එකක් කරන්න එපා. ගේම් එක රීඩ් කරන්න බැරි නම් මේක විශේෂයෙන් මම කියන්නේ මේක විතරම අනිත් දේවල් හරියට රීඩ් කළා. ඒ නිසා මම කියන්නේ මේක නම් කරන්න එපා. එහෙම ඔයාට බැරි නම් කැපකිරීමක් කරන්න. අපරාධේවල් ඔස් වෙනවා. හරිද? මම ඔයාගේ හොඳට කියන්නේ 14:32 ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් බලමු. ඉතින් මේ එහෙම නැතුව නම් කරන්න එපා මිත්‍රයා. ඔයා ලොස් වෙනවා අනිවාර්යෙන්. මේ අපරාධනේ. මම මෙච්චර කියන්නේ ඒකයි මේ හරිද? මොකද ඔයා මේකට එන්නේ ඇත්තටම මුදලක් හොයන්න බලාගෙන මුදල් වලින් ප්ලේ කරද්දි මං කියන්නේ ප්ලේ කරද්දි ඉන්නේ මුදලක් හොයන්න බලාගෙන. ඉතින් එතකොට ඔයා ඒක ලොස් වෙන එක අපරාධයක්නේ. හරිද? මේකයි ඔයාට මෙලම කියන්නේ. 3 විශේෂයෙන්ම ඔපොසිට් එහෙම බලනවනේ දැන් උදාහරණයකට 10 27 14
අපි 14 වෙල 32 වගේම. එතකොට මේ ඔපොසිට් බලන්න ඔපොසිට් නම්බරයක් බලන විදිහ මම කියන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවා වීල් එකේ අංක 18ක් ආව බලන්න ක්ලොක්වයිස් පැත්තට. හරිද? 27 ආවේ. බලමු. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙතන අපි ගමුකෝ හොඳ තැනක් බලන්න 7:11 මෙතන අපි 7:11 ගත්තොත් දැන් 11 ඇවිල්ලා 7 ඇවිල්ලා තියෙනවානේ. ඒතර අපි බලමු 11 දැන් 4ට ක්ලොක්වයිස් අපි ඩිරෙක්ෂන් එක ඔපොසිට් එක කියලා 11 1 2 3යි 4 5 6 7 8 9 10 11 12 13 15 16 17 18 හරිද? බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 17 වෙනි අංකය තමයි මේ අතර ගත්තොත් ක්ලොක්වයිස් ගත්තොත් 17 වෙනි අංකය තමයි 7. හරිද? ඔපොසිට් එක බලන්නේ අංක 18ක් ක්ලොක්වයිස් කියලා බලන්න ඔයා. හරිද? ඒ කියන්නේ ඔයාලට පුළුවන් වැටෙන අංක දැන් 27 ආවට පස්සේ 9 ආවොත් 27 ඉඳන් 9ට වා CW මේ සයිට් එකට ගිහලා බලන්න අංක 18ක් ගණන් කරලා. මේ අතර බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අප් ඩිරෙක්ෂන් එක ගිහලා තියෙන සාහත්ක මේ අතර බලන්න කතාන් ගොඩක් කට්ටිය කරන්නේ CW බලනවා. හැබැයි ඔයාලට මේ පැත්තෙන් ගත්තොත් එකක් මිස් වෙනවා. ඒ කියන්නේ මෙතන තමයි මෙතන 9 මේ අතින් ගත්තොත් ඔයාලට අහුවෙන්නේ. මේ පැත්ත ගත්තොත් අංක 3යි 6යි 9යි 12යි 15යි 18යි 27 18 තමයි එතකොට ඔපොසිට් එක. හරි මේ අතර ගත්තොත් එතකොට අපිට 29 හම්බ වෙනවා. හරිද? නේද? 9 31 ආවා. ඒ කියන්නේ දැන් අපි ඇන්ටි ක්ලොක්වයිස් ගත්තොත් වම් පැත්තනේ 1 2 3යි 4 5යි 9 10 11 12 13 15 16 17 18 කියන්නේ හරි 29 අතර. හරිද? එතකොට ඇවිල්ලා තියෙන්නේ 29 9. ඒ කියන්නේ මේ 18 +2 නේබර්ස්. හරිද? එතකොට අර ඔපොසිට් එකේ නේබර්ස් එක තමයි එළතින් ඊළඟට. මේ වගේව රීඩ් කරන්න 9 31 9 20 ගත්තොත් ඊළඟට එක ළඟ නම්බර්ස් දෙයක්. හරිද? එතකොට 19 ආයි ආවේ. දැන් එතකොට බලන්න මෙතන 9:27 ගත්තට පස්සේ අපි 27 ඉඳන් අපි ඔපොසිට් ගත්තොත් එහෙම අපිට ඔයගොල්ලෝ දැක්කා මෙන්න මේ 1 2 3යි 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18. ඒතර 27 18 කියන අංකේ ඔපොසිට් එක අංකේ වුණා. හරිද? ඊට පස්සේ 27 18 18න් දෙකක්. කියන්නේ 18 ඉඳලා ළඟටම +2 9 තමයි ඊළඟට ආවේ. හරිද? දැන් හොඳ උදාහරණයක් මම මෙතන වෙනවා ඔයාලට රීඩ් කරන්න. 23 මම මෙතන බෙට් එකක් ප්ලේස් කරන්න ඉස්සෙල්ලා මෙතන අපි 7 මේ ගන්නට දානවා. මෙතන 36 හොඳයි. පස්සේ අපි 31ත් ඇඩ් කරනවා. 26ට මට බෙට් එක දාන්න වෙනවා. මෙතන පොඩි ගානක් දුන්නා මම. මෙතන බෙට් එක ප්ලේස් කරා මේ විදිහට හොඳ තැනක් මම දැක්ක. බලමු අපිට මේක ජයග්‍රහණය කරන්න අපිට අවස්ථාවක් තියෙනවද කියලා. අපි කිහිප අවස්ථාවක් බලමු උත්සාහ කළා. පළවෙනි අවස්ථාව අපිට හිමි වෙනවා. මම ආයෙත් මෙතනට තොඩ වැඩි කරගන්නවා මේ විදිහට. අංක 20 ආවේ. දැන් මෙතන මම ඔයාලට කිකි හිටියේ. මෙතන බලන්න මේ මෙතන 27 ඉඳන් 9ට ආවා. හරිද? 29 9ට ආවට පස්සේ 18නේ. එතකොට අපිට ඔපොසිට් එක 27 ඔපොසිට් එක 18. එතකොට 18 ඉඳලා අංක දෙකක් මේ පැත්තට තියෙන අංක දෙකක් ඔකට වෙනවා ඇති අංක දෙකක් ළඟ නම්බර් තමයි ඊළඟට 9 ආවා. ඊට පස්සේ මෙතන 31 ඇවිල්ලා. කියන්නේ 9ට එහා පැත්තේ නම්බරය ආවා. මෙතන අංක දෙකක ගැප් එකකින් ආවා. මෙතන තනි අංකකින් ආවා. දෙක සම්බන්ධතා හැදෙන හැටි. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලෝ රීඩ් කරන්න. ඔයගොල්ලෝ මේවා රීඩ් නොකර ඔයගොල්ලන්ට මේක ජයග්‍රහණය කරන්න බෑ මිත්‍ර කවදාවත්. හරිද? මත් තියාගන්න ඒක. හරි අංක 32 ආවේ. අපි තව පාරක් අපි දානවා. අපි මේකදී අංක 8ක් බෙට් කරලා තියෙනවා. එතකොට අපි මම කරන්නේ සාමාන්‍යයෙන් අපිට ෆ්ලැට් යන්න පුළුවන් ගාණක් තියෙනවා. ෆ්ලැට් යන්න පුළුවන් ගානට බෙට් කරනවා. ඊට පස්සේ පොඩි ප්‍රමාණයක් වැඩි කරලා බෙට් කරනවා. ඊට පස්සේ මම අංක ප්‍රමාණය අඩු කරනවා. බලන් ඉන්නකම ඒක ලොස් වුණොත් ඔයගලන්ට මම ඒක බෙට් කරන්නට බේරෙයි. නැත් වින් කරොත් ඒත් ඔයගලන්ට මම කියලා දෙන්නම්. හරිද? හම් බලමු. මේ ලොස් එකදී කලබල වෙන්න එපා. අපි ඊළඟ කරන්න ඕනේ දේවල් අපිට තියෙනවා. මේ ඔප්ෂන් හදාගෙන දේවල් තමයි ගැටලුවක් නැහැ. ඒතකොට තේරුණාද? අංක 22 ආවේ. අපි ආයෙත් බලමු අපි මේ අවස්ථා තුනක් බෙට් කරා. අපි හතරවෙනි අවස්ථාවත් බෙට් කරමු. අංක 8යිනේ. අපිට තාම මේකත් මේ අවස්ථාවේදී වින් කරත් අපිට ප්‍රොෆිට් එකක් තියෙනවා. පොඩි ප්‍රොෆිට් එකක් තියෙනවා. මොකද අංක 8කට විතරනේ බෙට් කරලා තියෙන්නේ. හරිද? බලමු ආයෙත්. දැන් මගේ මේන් ફોකස් එක උනේ මේකේ අංක 7:36 කියන අංක දෙක. හරිද?
31 අංකද මම මේක දන්න වැඩි බෙට් එක දැම්මා. මෙතන වැඩි කරන්න මම පොඩි ගාණක් විතර චිප් එකක් වැඩි කරනවා. හරිද? චිප් එකයි වැඩි කරන්නේ මේකෙදි. පස්වෙනි අවස්ථාව නිසා නැත්තම් අර බ්‍රේක් ඉවන් වෙන්න පුළුවන්. බ්‍රේක් ඉවන් වෙන්නෙත් නැහැ. ඊට වැඩි පොඩි ලොස් එකක් කරනවා නැත්තම්. ඒකයි 5 ගන්න වැඩි කරේ. හරි. එතකොට මම මේකේ 7 සහ 36 තමයි ફોකස් කරේ. මගේ අංක දෙක. ඒකේ මම නේබර්ස් එක තමයි බෙට් කරේ. හැබැයි මම මෙතන ඔයගොල්ලෝ 26ට සහ මෙතනින් 31කට බෙට් කරලා තියෙන්නේ. මෙතන 13 හම්බෙච්ච නිසා 13 අනිත් පැත්ත ගත්තොත් අපි 31. මෙතන 29 හම්බෙච්ච නිසා 26ටත් මම බෙට් කරා. හරිද? දැක්කද? අංක 31 ආවේ. දැන් මම මේ 31 මම ආවම ජයග්‍රහණය කරා. හරිද? දැන් මම බෙට් එක දැම්මේ මිත්‍රවරුනි මම දැම්මේ 7ට සහ 7ටයි 36ටයි. හරිද? එතකොට 4 36ට මම දාපු එක 31 ඇඩ් කරා. හරිද? ඇයි එහෙම උනේ? දැන් බලන්න මගේ ටාගට් එක උනේ 7 36 කියන අංක දෙක විතරයි. මම මේ බෙට් එක කරන්න හිතපු විදිහ මම කියනවාලංකෝ. මම මේකේ අවස්ථා 10ක් යන්න හිතන් හිටියේ. අවස්ථා 10 යන්න හැදුවේ ගොඩාක් සේෆ් ක්‍රමයකට. ඒක මොකද්ද මම ක්‍රමය කියලා මම කියන්නම්. ඒ කියන්නේ මගේ ටාගට් අංක දෙක අංක 7යි 36 විතරයි. හැබැයි මම නේබර්ස් යූස් කරා +1 කියන අංක 6ක් වෙන්න. එතකොට 4 බෙට් කරොත් 7 28 29 හම්බ වෙනවා. 36 ටාගට් වුණාට පස්සේ 36 13 11 වෙනවා. මෙතනදී 36 නේබර්ස් එක වලින් එකක් තියෙනවා 13 කියන අංකේ. ඒ කියන්නේ අපිට වෙනත් දිශාවකින් බලන්න පුළුවන්. කියන්නේ 31. මේක අනිත් පැත්ත ගත්තොත් 31. ඒ නිසා මම 31කටත් බෙට් එක දානවා. මෙතන 4 බෙට් කරලා පස්සේ 29 කියන අංකේ 28 බැරුණාට 29 කියන අංකේ වෙනත් පැත්තකට දාන්න පුළුවන් නිසා 26 කියන අංකෙට මැච් වෙනවා. ඒ නිසා මම 26යි 31යි ඇඩිෂනල් ඇඩ් කරනවා අනිවාර්යයෙන්. අන්තිමට ජයග්‍රහණය ආවේ බලන්න අර ඇඩිෂනල් ඇඩ් කරපු මගේ අංකේ. කියන්නේ 31. ඒක තමයි වෙන්න පුළුවන් සිද්ධිය. ඉතින් මිත්‍රවරුනි මම කියන්නේ ඒකයි. දැන් මේ වෙච්ච දේම බලන්න මේ උදාහරණය මම වෙට් කරලා පෙන්නපු උදාහරණයම ඔයගලන්ට තේරෙනවා. ඔයා නිකම් මේ කියනගෙන තිබ්බා කියනකො දැන් මම මේ මට වගේ ඔයාලත් කන්ෆර්මේෂන් එකක් මොකක්ද විශ්වාස තැනක් කරනවා 7:36යි. ඔයා ගේම් එක හරියට කියන්නේ ගේම් එක හරියට ගණන් ගන්න නැති කෙනෙක් වුණොත් ඔයා 4:36ට බෙට් කරනවා. අවස්ථා 5ක් ඔයා බෙට් කරත් අවස්ථා 5 තුරම ඔයා ලොස් වෙනවා. මොකද ඉන්නේ 31 ආවේ. දැක්කනේ වින් කරේ 31. එතකොට ඔයා මේ අර මං කියපු දේවල් සමහර අංක මං කියලා තිනවා වෙනස් වෙනන්න පුළුවන් අංක වෙනස් කරන්න පුළුවන් අංක වලට ඒව තේරුම් ගන්න. එහෙම අංක තියෙනවා කීපයක් ඔයගොල්ලන්ට තියෙනවා. දැක්ක ගමන් පේනවනේ. අංක 6. 6 අපිට අනිත් පැත්තට 9. 9 ගත්තොත් අනිත් පැත්තට 6. 13 ගත්තොත් 31. 16 19 කරන්න පුළුවන්. 19 16 කරන්න පුළුවන්. 23 32 කරන්න පුළුවන්. 26 29 29 26 කරන්න පුළුවන්. 31 13 කරන්න පුළුවන්. 32 අපිට පුළුවන් 23 කරන්න. 21 නම් 12 පුළුවන්. 12 නම් 21 පුළුවන්. හැම අංකෙම එහෙම බෑ. ගොඩක් අංක නැහැ. ඔයගොල්ලන්ට තියෙන අංක සුළු ප්‍රමාණය ඒවත් ඉගෙන ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? දැන් 33 ගත්තොත් අනිත් පැත්ත හරවන්න බෑනේ. හරිද? ඒ නිසා මේ වගේ අංකත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඒ කාරණා ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ගැටලු මොනවාද තියෙනවා නම් අහන්න. ආයෙත් කියනවා මේක ඉස්සෙල්ලම මේක ඔයගොල්ලෝ හරියටම এডুকেෂන් විදිහට හිතන්න. এডুকেෂන් තමයි මේක වා ඉගෙන ගන්න. ඊට පස්සේ වාට පුළුවන්. හරිද? කවුරුවත් කියන දේ අහන්න යන්න එපා මම කියන එක පාට. හරිද? කවුරුවත් කියන දේ අහන්න එපා කියන්නේ මිනිස්සු කියන දේ අහන්න එපා කියන එක නෙමෙයි මම මේ කියන්නේ මිත්‍රවරුනි. හරිද? දැන් මම කියන්නේ දැන් බලන්න 36 ආවා. මම මෙතනදි ටාගට් කරන් හිටියේ මම බෙට් එක ගත්තේ මෙතන 23 ආවට පස්සේ මෙතන මම ටාගට් කරන් හිටියේ අංක මම 5 පාරක් අර අංක 8ට බෙට් කරන්න. කියන්නේ 1 2 3 4 5 මෙතනදී මම 5 දී වින් කරා. මෙතනදී මම ලොස් කරා නම් මගේ ටාගට් එක උනේ අංක 7 සහ 36 කියන අංක දෙකට පමණක් මම චිප් සයිස් එක පොඩ්ඩක් වැඩි කරලා අංක 2යි හැබැයි ටාගට් එක. එතකොට මම බෙට් 5 දාන්නේ. එහෙම වුණාම 1 2 3 4 5 ඒත් මම 36 වෙනි එක වින් කරනවා 10 වෙනි බෙට් එකේ වෙල් තියෙනවා. දැක්කද? ඒකම තමයි ඔයගොල්ලෝ මනි මැනේජ්මන්ට් එක කරන්නේ. බෙට් කියන්නේ බෙට්ටිං බෙට් කරනකොට බෙට් වල නම්බර්ස් වල බෙටිං වලදී මැනේජ්මන්ට් එක තියෙන්න ඕනේ. එකම අංක ටිකක් බෙට් කරත් ඔයා ඒකේ ඊට පස්සේ දිගටම ඒ ටික අල්ලගෙන යන්න හොඳ නැහැ. අඩු වෙන්න ඕනේ වාගේ. තේරුණාද? ඔයා අංක 10කින් බෙට් කරන්න පටන් ගත්තොත් ඊට පස්සේ ඔයා එකකින් අවස්ථා ගන්න හදාගන්න මම 3 පාරයි නම් 3 පාරයි හරි බෙට් කරන්නේ. ඊට පස්සේ අංක ගන්න අඩු වෙන්න ඕනේ. තව තව වැඩි කරගෙන යන්න එපා. වැඩි ගානෙන් පටන් ගත්තොත් අඩු කරගෙන යන්න බලන්න. හරිද? ඒ වගේම මතක තියාගන්න බෙට් කරන අංක ගාන කියවුනත් ෆ්ලැට් රේට් එකකින් නවත්තන්න. මොකද ෆ්ලැට් රේට් එකෙන් කියන්නේ ඔයාට හම්බෙන්නේ 1:36 කියලා දෙනකොට අපිට 36ක් හම්බ වෙනවා නම් මේකෙදි ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි දැන් අංක 6කට බෙට් කරොත් 6 12 18 24 30 36. ඒතර 6 පාරක් 6 වෙනි පාර වෙන් කරොත් ඔයා බ්‍රේක් කියවන්නේ. ඒ කියන්නේ ඔයාට දැන් මේ ගානම හම්බෙන්නේ හැම වෙලක් නැහැ නේ. 5 පාරක් ඔයා අංක 6කට බෙට් කරනවා 5 පාරක් ඔයා යනවා ෆ්ලැට් බෙට්.
6 එකක් යන්න ඕන වාට වැඩික චිප්පයක් ඩබල් කල්ලා නෙමෙයි හරියට පොඩි ගානක් වැඩි කරලා යන්න පුළුවන් මේ වගේ වීල්ස් වල මේ ප්ලැට්ෆෝම් එකකට පුළුවන් කරන්න එක මොකද ප්‍රශ්නයක් නැහැ ඒ නිසා මම මේ නම් මොනුත් කියන්නේ නැහැ දැන් මොකද ගොඩාක් රූල්ස් වෙනස් නිසා YouTube වල උනත් ප්ලැට්ෆෝම් වල නම් මම මොකුත් කියන්න බෑ ඔයගලන්ට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මගේ මේ හැමදේම ගැන කියපු ෆස්ට් වීඩියෝ එක රුලෙට් ගැන කියපු ඒ වීඩියෝ එක බලන්න ඒකෙදි මම හැමදේම මේ ප්ලැට්ෆෝම් සම්බන්ධ ඔක්කොම කතා කරලා තියෙනවා ඔයගලන්ට අලුත් කෙනෙක් මේක බලන්න හරිද ඉතින් ඒකට මම කතා කරන්නේ හිටියේ මිත්‍රයා ඔයගොල්ලෝ බෙට් කරද්දී නම්බර්ස් 10කට බෙට් කරනවා නම් ෆ්ලැට් බෙට් යන්න 3ක් ෆ්ලැට් බෙට් 3ට වැඩි යන්න බෑනේ ඊට පස්සේ නවත්තලා නම්බර්ස් ගන්න අඩු කරන්න නම්බර්ස් වැඩි කරලා යනවා කොච්චර නම්බර්ස් වැඩි කරත් ෆ්ලැට් රේට් එකකින් ඒ බෙට් ගන්න හදාගන්න ඉතින් එහෙම යන්න එපා මම කියන්නේ ඒක තමයි හොඳම දේ තේරුණාද හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගෲප් එකේ ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් දාලා තියෙනවා ඒකට මෙසේජ් කරලා අහන්න මොකක්ද ගැටලුවක් තියෙනවා නම් ඕක තමයි කියන්න තියෙන්නේ ඉතින් හරිද හරි එහෙනම් අදට අපි වීඩියෝව අවසන් කරමු ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න මම හිතනවා මම කියපු දේවල් මිතුරනේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මේක මොකද්ද මේ කතාව කියලා මේ කතාව තේරුම් ගන්න තාක්කල් ඔයාලට ගැටලුවක් එන්නේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒ කියන්නේ ඉක්මනින් පොසත් වෙන්න බලාගෙන මේක කරන්න එපා ඔබට ඒක කරන්න බැරි වෙනවා කියලා මම මේ කියන්නේ ඔබ ඒ කියන්නේ ඔබ දැනුම මේකේ හදාගන්න තරම අනුව තමයි ඒක ඔබේ තීරණය වෙන්නේ ඒක නිසා බැංක් රෝල් මැනේජ්මන්ට් එක ස්ටොප් ලොස් කොහොමද තියන්නේ මම ඒක කතා කරා ඒව හරියට කරන්න හැමදේම කරන්න කලින් ඔයා ගේම් එක රීඩ් කරන්න ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා